විහාරා 7 වන කතා මාලාව. ඉතින් චූටි කෙල්ල මේ ලහි ලහි ලෑස්ති වෙන්නේ ආතත් එක්ක නර්සරි යන්න තමයි. ඔන්න ඉතින් සුබ දවසේ ආච්චි රසම රස කිරිබත් පිඟානකුත් බෙදාගෙන ඇවිල්ලා චූටි මැණිකට කවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කනවට වඩා අම්මෝ තියෙන දාංගලය ඇඳුම් ඇඳගෙන සපත්තු මේස් දාන්න නැතුව එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඔන්න ඉතින් ආතා චුට්ටක් සැරත් කළා. ඔන්න ඉතින් චූටි මැණිකව අරන් ඇවිල්ලා පුටුවක් උඩින් ඉඳලා ආතා මේස් දෙක දාලා සපත්තු දෙක දාන ගමන් ආච්චි කරන්නේ චූටි කටවල් ගුලි කරලා චූටි මැණිකට කිරිබත් කවන එක තමයි. ඉතින් පළවෙනි කට කවනකොට ආච්චිගේ හිතේ තිබුණු ආශිර්වාද ගොඩායි. ඒ වගේම චූටි මැණිකගේ හිනාව දැක්කහම ඒ ආශිර්වාද අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා ආච්චි හොඳටම දැනගෙන හිටියා. ඔන්න ඉතින් දැන් චූටි මැණිකව ලෑස්ති කරලා ඉවරයි. ඔන්න ආතයි ආච්චිත් ලහි ලහියේ ලෑස්ති වෙලා චූටි මැණිකත් එක්ක පළවෙනි දවසේ නර්සරි යන්න තමයි මේ ලෑස්තිය. ආච්චිගේ ලස්සනම ලස්සන ඔසරියත් ඇඳගෙන ආතා සුදු පාට කමිසෙයි සුදු පාට සරමයි ඇඳගෙන චූටි මැණිකව වඩාගෙන චූටි මැණිකත් එක්ක මේ යන්න ලෑස්ති වෙන්නේ නර්සරියට තමයි. ඉතින් චූටි මැණිකගේ තාත්තගේ ට්‍රිවිල් එකේ තමයි මේ නර්සරියට යන්න හදන්නේ. තාත්තා නැති වුණාට චූටි මැණිකගේ බාප්පත් එක්ක චූටි මැණිකගේ ආච්චි සීයයි චූටි මැණිකව නර්සරි අරන් යනවා. ඉස්සෙල්ලාම අම්මගේ තාත්තගේ සෙනෙහස අහිමි වුණ සුදු මැණිකට අද ඉඳන් පැය දෙකකට හරි ආච්චිගේ සීයාගේ සෙනෙහසත් අහිමි වෙනවා. එහෙම හිතෙද්දි ආච්චිටයි සීයාටයි දැනෙන දුක කියා ගන්න බැහැ. චූටි මැණිකව ඉස්සෙල්ලාම නර්සරියේ ඉන්න චූටි අයියලා අක්කලා ටික මල් පොකුරු දීලා හාදුවක් දීලා ලස්සනට බාර ගන්නකොට මුකුත් නොදැන්න චූටි මැණිකත් මල් පොකුර ලස්සනට අතින් අල්ලගත්තා. ඉතින් දැන් ඔන්න ආච්චිගේ සීයාගේ අතින් ටීචර් තමයි මේ ගන්න හදන්නේ. ටීචර් අතට යන්න බෑ කියලා ඇඬුවත් බලෙන්ම ටීචර් අරගෙන අනිත් ළමයි ළඟින් චූටි මැණිකව තිබ්බා. දැන් ඉතින් චූටි මැණික ආච්චි සීයයි ළඟට යන්න පොර කනවා. ටීචර්ගේ සාරියෙන් අදිනවා. ටීචර්ගේ අතට ගහනවා. මොනවා කරන්නද? චූටි මැණිකව මේකට පුරුදු කරන්නම ඕනේ නිසා ආච්චි සීයයි ගේට්ටුව ළඟට වෙලා බලාගෙන හිටියා. පළවෙනි දවසේ නිසා පැය භාගයක් පැයක් වගේ කාලයක් තියාගෙන චූටි මැණිකව එවනවා කියපු නිසා ආච්චි සීයයි ගේට්ටුව ළඟට වෙලා මග බලාගෙන හිටියේ සුදු මැණිකව එවනකම්. ඔන්න ඉතින් එදා දවසේ ලස්සන නැටුම් බලලා චූටි මැණිකත් පුටුවක් උඩට වෙලා ඒ ඔක්කොම බලලා ඔන්න පැයක් විතර ගියාට පස්සේ ටීචර් පොලිමට චූටි බබාලා ටික පෙළගස්සවලා එනකොට බටු ඇටේ වගේ චූටි බබාලාගේ මැද්දෙන් ලස්සනට hina වීගෙන බොටල් එකක් අතේ අරගෙන බෑග් එකත් කරේ එල්ලගෙන එනකොට දැනෙන සතුට ආච්චිටයි සීයටයි නම් නිම කරන්න බැරි වුණා. චූටි මැණිකවත් අරගෙන ත්‍රිවිල් එකට නැගලා චූටි මැණිකට කැමති දේකුත් ඒ ළඟ කඩෙන් අරන් දීලා මේ යන්න හදන්නේ චූටි මැණිකගේ පළවෙනි දවසේ නර්සරි අවසන් වෙලා ගෙදර තමයි. ඔන්න ඉතින් ගෙදර ගිය ගමන් ආච්චි සීයයි කලේ චූටි මැණිකගේ ඇඳුම් ගලවලා ඇඟපත සෝදවලා එනකොට අරන් ආපු බටර් පාන් කෑල්ල කන්න දීලා චූටි මැණිකව නිදි කරවන්න තමයි. මහන්සියත් එක්ක පළවෙනි දවසේ විඩාවත් එක්ක චූටි මැණික බටර් පාන් කෑල්ලක් කාලා තේ චුට්ටක් බීලා හොඳට නිදාගත්තා. ආතයි ආච්චි මේ කතා කරන්නේ සුදු මැණික හෙට ඉඳන් තනියම දාලා එන්න ඕනි කියන ගැනයි. ඒත් ඔයාලා හිතනවද මේ තරම් පණ වගේ චූටි මැණිකට ආදරය කරන චූටි මැණිකගේ ආතා චූටි මැණිකව ඒ පැය දෙකට හරි නර්සරිය තනියම දාලා ඒ කියලා? අපෝ නැහැ. කොච්චර සෙනග හිටියත් කොච්චර ටීචර්ලා හිටියත් චූටි මැණිකව නර්සරියට දාලා එදා ඉඳන් ඒ පැය දෙක තුන චූටි මැණික ඇරෙනකම්ම ගේට්ටුව ළඟට වෙලා ඉන්න ආතා පුරුදු වුණා.
ඒ තරම් සෙනෙහසක් ඒ ආච්චිගේ සීයාගේ හිත්වල චූටි මැණික වෙනුවෙන් තිබුණා. අම්මා තාත්තා නැතිව තනිව හැදෙන මේ චූටි කෙල්ලට අම්මා තාත්තා නෑ කියන කිසිම අඩුවක් ඒ ආතයි ආච්චි චූටි කෙල්ලට දැනෙන්න දුන්නේ නැහැ. මේ වෙනකොට අපේ විහාර චූටි මැණික අවුරුදු 2ක් නර්සරි ගිහිල්ලා අන්තිම මාස ටික තමයි මේ යන්නේ. ඔන්න ඉතින් මග බලන් හිටපු චූටි මැණිකගේ වාසනාවන්තම කාලය තමයි මේ එළඹෙන්නේ. චූටි මැණිකගේ අම්මයි තාත්තයි රට ඉඳලා අවුරුදු 2ක් දුක් විඳලා චූටි මැණිකටත් හොරෙන් චූටි මැණිකගේ ආච්චිටයි සීයාටයිත් හොරෙන් චූටි මැණිකව බලන්න මේ එන්න දවස් තමයි මේ එළඹෙන්නේ. ඉතින් චූටි මැණිකගේ අම්මයි තාත්තයි කටුනායක ගුවන්තොටුපළට ඇවිල්ලා එතනින් කුලී රථයක චූටි මැණිකව බලන්න චූටි මැණිකගේ ගෙදරට යන්න තමයි මේ හදන්නේ. චූටි මැණිකට අවශ්‍ය ටොෆි චොකලට් විතරක් නෙවෙයි